අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් පිළිබඳ සාකච්ඡා කරන මොහොතක ඒ පරිවර්තනීය වෙනස මොනවද කියන එක පිළිබඳ සහ ඒ පරිවර්තනීය වෙනස අවශ්‍ය වෙන්නේ ඇයි කියලා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වූ ජාතික ව්‍යාපාරයේ හැටියට ඔබ ආමන්ත්‍රණය කරන මොහොතේ මම හිතුවා පුංචි කාරණා කීපයකින්ම පටන් ගන්න. රූපවාහිනී සංවාදයකදී තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අදිත් පෙරේරා මහත්තයා කිව්වා ඇයි අපි අගමැතිතුමියට එරෙහි විශ්වාස භංගය ඉක්මනින් ගේන්නේ නැත්තේ කියලා කිව්වහම අපිට තාමත් තොරතුරු මදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් අපිට තව තොරතුරු ඕන. ඒ නිසා විශ්වාස භංගයට තව කාලයක් ගන්නවා කියලා. විශ්වාස භංගය ගේන්න තීරණය කරලා තියෙනවා. හැබැයි අධ්‍යාපන ඒ විශ්වාස භංගය ගැන විවේචනයට එරෙහිව තියෙන අගමැතිතුම ගෙනල්ලා තියෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ හොඳ අවබෝධයක් නැහැ. ඒ වගේම තමයි අපේ රටේ වසර 13ක පාසල් අධ්‍යාපනය තමයි සම්මතය. හැබැයි අපේ රටේ දරුවන්ගේ පළමු වසරට ඇතුළත් වෙන දරුවන්ගේ 48ක් විතර ඉන්නවා අඩුම ගානේ A level විභාගයේ උසස් පෙළ විභාගයේ ලියන්නේ නැතුව පාසල් අධ්‍යාපනය අතරමැද නතර කරන. ඒතර එක පැත්තකින් අපි වසර 13ක පාසල් අධ්‍යාපනය කියන එක අපේ බෙන්ච්මාර්ක් එක හැටියට තියාගෙන හිටියත් ඒ වසර 13ක පාසල් අධ්‍යාපනය සම්පූර්ණ කරන්නේ නැතුව විශාල ප්‍රමාණයක් අතරමැද පාසල් අධ්‍යාපනය නතර කරනවා. අනිත් පැත්තෙන් තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි අපේ රටේ පාසල් අතර තියෙන බරපතල විෂමතාවය. 10120ක් පාසල් තියෙනවා 5000කට වඩා වැඩි පාසල් ප්‍රමාණයක් ඉන්නවා ළමයි 200ට වඩා අඩුවෙන් ඉන්න. ඒ කියන්නේ අන්නේ පාසල් වල තියෙන මානව සම්පත, ගුරුවරු, ඒ වගේම ඉස්කෝලේ තියෙන පහසුකම් දිහා බැලුවහම අර අනිත් පාසල් පද්ධතියත් එක්ක සහ මේ භාගයක් වන පාසල් පද්ධතිය අතර ලොකු විෂමතාවයක් තියෙනවා. ඒ විෂමතාවය නිසාම ඒ වගේ ඉස්කෝලේකට තමන්ගේ දරුවා යවලා හොඳ අධ්‍යාපනයක් ලබන්න බෑ කියලා බහුතරයක් අම්මල තාත්තලා අතර සමාජය තුල විශ්වාසයක් තියෙනවා. ඒ නිසා එහෙනම් අපිට අවශ්‍යයි මෙන්න මේ පාසල් පද්ධතිය අතර තියෙන විෂමතාවය අවම කළා. ඒ සමස්ත පාසල් පද්ධතිය පිළිබඳ විශ්වාසය ඒ ඉස්කෝලේට දරුවා දාලා හොඳ අධ්‍යාපනයක් ලබා ගන්න පුළුවන් කියන එක. විභාගීය සමත් වෙන්න, හොඳ රස්සාවකට යන්න, පුළුවන් අධ්‍යාපනයක් ලබන්න පුළුවන් කියන විශ්වාසය ඇති කරන්න අපට අවශ්‍යයි. එවන් පාසල් පද්ධතියක් අපට ඕන. ඒ හදපු සමාජයේ හදන්න හදපු වැරදි මත දුර්මත ඉවත් කළා සාතිශය බහුතරගේ සහයෝගය සහ විශ්වාසය දිනාගෙන අපි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඒ සඳහා අපි කෙටි කාලයක් ගන්නවා. අනිවාර්යයෙන්ම මේ හොඳ දේ ක්‍රියාත්මක කරලා මේ රටේ දරුවන්ගේ අනාගතය, මේ රටේ අනාගතය වෙනස් කරන්න, හොඳ විදියට වෙනස් කරන්න අපි කටයුතු කරනවා. අවසාන වශයෙන් මේ සියලු දෙනාගෙන්ම එකක් ඉල්ලන්න කැමතියි. අපි දන්නවා ජාතික ජනබලවේගයේ ආණ්ඩුවට ඡන්දය දීලා අපි ඡන්දය දෙනකොට අපි ඔයගොල්ලන්ට කිව්වේ ඡන්දදායකයෙක් වෙන්න එපා. පුරවැසියෙක් වෙන්න. ඡන්දදායකයෙක් වෙලා Taman කැමති කෙනාට ඡන්දය දීලා ජාතික ජනබලවේගයට ඡන්දය දීලා ඊට පස්සේ ජාතික ජනබලවේගය ආණ්ඩු කරයි අපි අපේ වැඩේ කරගෙන ඉන්නමු කියලා හිතලා ඡන්දදායකයෙක් විතරක් හැටියට කටයුතු කරන්න එපා. පුරවැසියෙක් විදියට ජාතික ජනබලවේගයට ආණ්ඩුවට ඡන්දය දුන්න ඔයගොල්ලෝ දැන් ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න ඕන ජාතික ජනබලවේගය කරන්නේ මොකද්ද? ආණ්ඩුව කරන්නේ මොකද්ද? මොකද්ද හොඳ දේ? හොඳ දෙයට හොඳයි කියලා ඒ දේ ශක්තිමත් කරන්න. වැරදි තියෙනවා නම් ඒකටත් වැරදි කියන්න. ඒ හොඳ දේ ශක්තිමත් කළා ඒ ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය වන මහජන සහයෝගය ලබා දෙන්න කටයුතු කරන්නත් මේ රටේ ජනතාව කටයුතු කරන්න ඕන. ඒ සඳහා එනිසා ජාතික ජනබලවේගය පිළිබඳ මේ රටේ මහජනතාව ලැබූ විශ්වාසය තහවුරු කරමින් වඩා හොඳ රටක්, වඩා හොඳ සමාජයක් හදලා වඩා හොඳ ජීවිතයක් මේ රටේ දරුවන්ට අත්පත් කර දෙන්න එකතු වෙලා වැඩ කරමු කියලා ආරාධනා කරමින් මම නිහඬවනවා. බෙහෙවින් ස්තුතියි.